සූපවේදිනියක් වූ නොදන්නා කුමරිය. ඒකමත් එක රාජධානියක හොඳ රජ කෙනෙක් හිටියා. මේ රජතුමා එයාගේ දූ කුමරිය සහ බිරිඳ වන ඇලිකා රජිනියත් එක්ක තමයි ජීවත් වුනේ. ඇලිකා රජිනිය මේ කුමරියගේ දෙවන මව. එහෙම නැත්නම් කුඩම්ම කියලා කියන්න පුළුවන්. දිනක් රජතුමා වෙළඳාම් කටයුතු වලට පිටත් වීම සඳහා රජිනියගෙන් සහ කුමරියගෙන් සමුවරගෙන පිටත් වෙලා ගියා. රජතුමා ගියාට පස්සේ මේ නපුරු ඇලිකා රජිනිය කුමරියවත් අරගෙන කැලෑවට ගිහිල්ලා ඇයව කැලෑවේ දාලා ආවා. කුමරිය මේ ගහයට ඉන්නවා එතනින් ගිහිපු තරුණ ගැහැණු කෙනෙක් දැක්කා. අනේ මේ පුංචි දරුවා මෙතන මොකද කරන්නේ? පව් එයා. එහෙම කියලා මේ ගැහැණු කෙනා පුංචි කුමරියවත් වඩාගෙන එයාව එක්කරගෙන ගියා ඇයගේ ගෙදරට. මේ ගැහැණු කෙනා මේ ළමයාව තමන්ගේ දරුවෙක් වගේ හදාගත්තා. ඇය රොටි විකුණමින් කුමරියව ආදරෙන් රැක බලාගත්තා. මෙහෙම ටික කලක් යද්දී මේ කුමරිය ලොකු වුණා. ඇයට ටාෂියා කියලා නම තිබුණා. ටාෂියා තමන් කුමරියක් කියලා දැනගෙන හිටියේ නැහැ. නමුත් ඇයට අර කාන්තාව හොඳ අධ්‍යාපනයක් දුන්නා වගේම ඇය ගොඩක් සතුටින් එහෙ හිටියා. මෙහෙම ටික කලක් යද්දී ටාෂියා ලොකු වුණා. ටාෂියා ඉයුම්බියුම් ශාස්ත්‍රය ගැන ගොඩක් කැමැත්තක් දැක්වුවා. ටාෂියාට ඕන වුණේ කවදක හරි හොඳ චෙෆ් කෙනෙක් වෙන්න. ඉතින් ටාෂියා තමන්ගේ අරමුණ ඉෂ්ට කරගත්තා. මොකද ටාෂියා එයා හදන ආහාර පාන විකුණන්න තමන්ටම කියලා වෙළඳසැලක් විවෘත කරා. ඒ වෙළඳසැල ටිකෙන් ටික දියුණු වෙන්න ගත්තා. ඒ වගේම නගරේ ඉන්න හොඳම සූපවේදිනිය වුණේ ටාෂියා. ඒ වගේම ටාෂියාටයි එයාගේ අම්මටයි ටාෂියා හම්බ කරන මුදල් වලින්ම ලස්සන ගෙයක් හදාගන්නත් පුළුවන් වුණා. දවසක් ටාෂියාගේ අම්මා එයාට ලියුම් කවරයක් දුන්නා. ඒ ලියුම් කවරය අරලා බැලුවම ටාෂියා දැක්කේ රාජකීය මාලිගාවේ උත්සවයකට සූපවේදිනියන්ට ලැබුණු ඇරයුමක්. ඒක තරගයක්. ඉතින් මේ තරගයට ඉදිරිපත් වීම සඳහා ටාෂියා එයාගේ සූපවේදිනිය ඇඳුම් ටිකත් ඇඳගෙන කුස්සියට ගිහිල්ලා කෑම ටිකකුත් හදාගෙන මාලිගාවට ගියා. ඉතින් අය ඒ කෑම එක රජතුමාට පිළිගන්නවා. අනිත් සූපවේදිනියන්ගේ කෑමත් එක්ක බලනකොට ඒ කෑමගේ රස ගොඩක් වැඩි. ඉතින් ඇය රජමාලිගාවේ ප්‍රධාන කෝකිවැරිය ලෙස තේරුණා. ඉතින් ඇය රජමාලිගාවේ රසවත් ආහාර පාන හැදුවා වගේම හැමෝගෙම හිත දිනා ගන්න සමත් වුණා. මේ රජමාලිගාවේ රැජින තමයි ඇලිකා රැජිනිය. ඒ කියන්නේ මේ ටාෂියාගේ කුඩා මව. ඉතින් ටාෂියා ඒ බව දන්නේ නැහැ. ඒත් මේ කාන්තාව එහෙම නැත්නම් මේ රැජිනියට සැකයක් ඇති වෙනවා මේ ඉන්නේ තමන් ගිහිල්ලා දාපු පුංචි කුමාරියද කියන එක. රැජිනිය සැකය දුරු කරගන්න ඕන නිසා ටාෂියාට හවස වෙලාවක කෑමක් අරගෙන තමන්ගේ කාමරයට එන්න කියලා කිව්වා. ඉතින් මේ වෙලාවේ රැජිනගේ පුත් කුමාරයා එහෙම නැත්නම් ටාෂියා ගිහින් දැම්මම පස්සේ ඊළඟට හම්බ වෙන කුමාරයා. එයා මේගොල්ලන්ගේ පස්සෙන් ඇවිල්ලා මේ කතාව අහගෙන හිටියා. කුමාරයා තේරුම් ගන්නව වෙච්ච සිද්ධිය. ඒ ටාෂියාට නම් තාම තේරුම් ගන්න බෑ. ඉතින් කුමාරයා ටාෂියාත් එක්ක කතා කරනවා. එතකොට ඒ දෙන්නන් දැනගන්න ලැබෙනවා ඒ දෙන්න තමයි සහෝදරවරු කියලා. ඊට පස්සේ කුමාරයා එයාගේ මාවට බැන වදිනවා. අම්මේ ඔයාට ලැජ්ජාවක් නැද්ද? ඇයි ඔයා මේ වගේ වැඩක් කරේ? කොහොම හරි ඊට පස්සේ මේ අක්කයි මල්ලි දෙන්න එකතු වෙලා හොඳට රාජ්‍ය පාලනය කරමින් ජීවත් වුණා. ඒ වගේම ටාෂියා එයාව හදාගත්තු අයාගේ අම්මට ගොඩක් ආදරෙන් සැලකුවා.